හරි. අපි බලමු දුෂ්ප්‍රවීතාවය. මේක ඇවිල්ලා 10 වෙනි පාඩමේ කියන්නේ පදාර්ථය හා ගුණ කියන එකේ දෙවැනි කොටස. තව තියෙන එක කොටසයි පුෂ්ටිකාතතිය. හැබැයි තියරි එකක් විදිහට අවසන් කරාට තාම ප්‍රත්‍යස්ථතාවයේ ගැටලු හැදුවේ නැහැ. ඒක වෙනම දෙන්න. ඉස්සරහ තියරි ටික බලලා ඉවර කරමු. දෙවෙනියට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දුෂ්ප්‍රවීතාවය. ඇත්තටම දුෂ්ප්‍රවීතාවය කියලා කියන්නේ මොකක්ද? ඇත්තටම දුෂ්ප්‍රවීතාවය කියලා කියන්නේ තරලයක තියෙන උකු බවට. තරලයක තිබෙන උකු බව තමයි දුෂ්ප්‍රවීතාව කියලා හඳුන්වන්නේ. එතකොට ඔය දුෂ්ප්‍රවී ගුණය කියන එක, ඒ කියන්නේ උකු බව කියන එක වැඩි වෙන්න ද්‍රවයකට ගලාගෙන යන්න තියෙන හැකියාව අඩු වෙනවා. ඒ වගේම උකු බව කියන එක අඩුයි නම් ද්‍රවයක ගලා යෑම සෑහෙන තරමට වේගවත් වෙනවා. එතකොට ද්‍රවයකට මේ දුෂ්ප්‍රවීතාවය කියන එක බලපෑමක් වෙද්දී ද්‍රවයකට ගොඩනගෙනවා දුෂ්ප්‍රවී බලය කියලා ගුණාංගයක්. දුෂ්ප්‍රවීතාවයත් දුෂ්ප්‍රවී බලයත් කියන්නේ දෙකක්. දුෂ්ප්‍රවීතාවය කියන්නේ ද්‍රවයක තිබෙන උකු බව. හැබැයි දුෂ්ප්‍රවී බලය කියන්නේ ද්‍රවයක් ගලාගෙන යනකොට ඒ ගලාගෙන යන එක නවත්තන විදියට ඇතිවෙනා වූ ප්‍රතිරෝධී බලය. හරියට නිකන් ඝර්ෂණය හා සමාන දෙයක්. ඇත්තම කියනවා නම් 100% මේක ඝර්ෂණයම තමයි. හැබැයි ඝර්ෂණය කියන වචනය යොදන්නේ නැත්තේ ඝර්ෂණය කියන වචනය වළංගුතාවයක් තියෙන ස්පර්ශිත පෘෂ්ඨ දෙකම ඝන වස්තුවක් වෙනකොට විතරයි. ඔය ස්පර්ශිත පෘෂ්ඨ දෙකෙන් එකක් හරි ද්‍රව හෝ වායුවක් වුණා. පෘෂ්ඨ දෙකම ද්‍රව වුණත් පෘෂ්ඨ දෙකම වායු වුණත් අවුලක් නැහැ. හැබැයි අඩුම තරමේ ස්පර්ශ වෙලා තියෙන පෘෂ්ඨ දෙකෙන් එකක් හරි අඩුම තරමේ තරලයක් වුණා. තරලකම ද්‍රව වායු දෙකමයි. අපි කතා කරන්නේ ඝර්ෂණය කියලා නෙමෙයි ප්‍රතිරෝධී බලය, එහෙම නැත්නම් දුෂ්ප්‍රවී බලය කියලා. එතකොට දුෂ්ප්‍රවීතාවයෙන් වැඩි ද්‍රවවලට දුෂ්ප්‍රවී බලයත් වැඩියෙන් හදන්න පුළුවන්. ඒ කියන්නේ උකු බවින් වැඩි ද්‍රවයක් ගලාගෙන යන්න ගත්තොත් ලෙහෙසියෙන් ගලන්නේ නැහැ. ඒ කියන්නේ ද්‍රවයට එල්ලවන දුෂ්ප්‍රවී බලයත් සෑහෙන තරම් විශාලයි. හරිනේ? එහෙමනම් මේ පාඩම තුල බලාපොරොත්තු වෙන්නේ ද්‍රවයක් ගලාගෙන යනකොට අන්නේ ගලාගෙන යන ද්‍රවය සතු ක්වොලිටිස් අධීක්ෂණය කරන එක තමයි මේ පාඩමේ මූලික පරමාර්ථය බවට පත් වෙන්නේ. හරි. එතකොට අපි ওই ප්‍රතිරෝධී බල එල්ලවීම තරමක අනුපිළිවෙලට ගොඩ නැගුවොත් ඝන වස්තු දෙකක් අතර තමයි චලිත වෙන්න උත්සාහ කිරීමේදී හරි චලිත වෙද්දී හරි ප්‍රබලම ප්‍රතිරෝධී බල ගොඩනගන්නේ. ඒ කියන්නේ ඝර්ෂණය තමයි ප්‍රතිරෝධී බල වලින් ඉහළතම ප්‍රතිරෝධී බලය බවට පත් වෙන්නේ. ඊට පස්සේ විශාලත්වයේ පොඩ්ඩක් ඊට වඩා අඩුවෙන් එනවා ඝන වස්තුවක් හා ද්‍රවයක් ස්පර්ශ වෙලා චලනය වෙන්න උත්සාහ කරද්දී. උදාහරණයක් විදියට ටැප් එකක එහෙම නැත්නම් ඔය PVC බටය තුලින් ද්‍රවයක් ගලාගෙන යනකොට ඒ ද්‍රවය ගලන එකට විරුද්ධව ඇති වෙන බලය ඊළඟට ප්‍රබල බලයක් විදියට හඳුන්වන්න පුළුවන් ඝර්ෂණයෙන් පස්සේ. ඝන වස්තුවක් එක්ක තරලයක් බැඳිච්ච එක තමයි දෙවණියට අපි කතා කරන ප්‍රබලතාවයෙන් පොඩ්ඩක් අඩු ප්‍රතිරෝධී බලය. ඊට පස්සේ ගණන් ගන්න පුළුවන් අපිට ද්‍රව ස්තර දෙකක් එකිනෙක අතර ලිස්සල යන try කරොත් ඇති වෙන බලය තුන්වෙනියට ප්‍රබලතාවයෙන් අඩු බලයක් විදිහට කතා කරන්න පුළුවන්. ඊළඟට අපිට ද්‍රවයක් එක්ක වායු ස්තරයක් චලනය වෙන්න උත්සාහ කරොත් අන්න ඒක ඊට වඩා අඩු දුෂ්ප්‍රවී බලයක් ගොඩනගනවා කියන්න පුළුවන්. අපිට ওই විදිහට දුෂ්ප්‍රවී බලය උනත් පෙළ ගස්වන්න බැරි කමක් නැහැ. හරිනේ? හැබැයි අපි මේකෙදි කතා කරන්න උත්සාහ කරන්නේ මේ පාඩම යටතේදී ඝන වස්තුවක් හා ද්‍රවයක්, ඒ වගේම ද්‍රව ස්තරයක් හා ද්‍රව ස්තරයක් අතර සිදුවෙන දුෂ්ප්‍රවී බල පමණයි. අපි මේකෙදි වායු ස්තරයක් ගාවන්නේ නැහැ. හරිනේ? අපි එහෙනම් බලමු ගංගාවක ඍජු සමාන්තර ඉවුරු තියෙන ගංගාවක එක ඉවුරක ඉඳලා අනිත් ඉවුරට ලම්බක රේඛාවක් ඇන්දොත් ඒ රේඛාව ඔස්සේ ජල පහරේ වේගය කොයි වගේ විචලනය වෙයිද? මේ තියෙන එක ඉවුරක්. ඍජු ඉවුරක්. ඔන්න. මේ තියෙන්නේ සමාන්තරව තියෙන අනිත් ඉවුර. හරිනේ? මම යනවා එක ඉවුරක ඉඳලා අනිත් ඉවුරට හරියටම ලම්බක මාර්ගයක මෙන්න. මේ වගේ ලම්බක මාර්ගයක ගමන් කරොත් සරලව කියනවා නම් අපි පාලමක් ගඟ හරහා යොදලා තියෙනවා. පාලම උඩින් යද්දී ගංගාවේ ජල පහරේ වේගය නිරීක්ෂණය කළොත් අපිට ඉහළම වේගය තියෙන්නේ ගඟේ මැද හරියේදී. මෙන්න. හැබැයි ගඟ ගලනවත් පේන්නේ නැහැ ඉවුරක් සමීපයේදී. මෙන්න. ඊතලයක දිගින් පෙන්නන්නේ අදාළ ස්ථානයේ අංශුවක වේගය කියලා උපකල්පනය කරන්න. හැබැයි එක ඉවුරක ඉඳලා ටික ටික ගංගාවේ මැද්දට එන්න
අංශුවක වේගය වැඩි වෙන්න බලනවා. මෙන්න. ඒක ඔයාලා හැමෝම දන්න ප්‍රායෝගික සංසිද්ධියක්. ආයි මැද ඉඳලා ටික ටික ඉවුර පැත්තට සමීප වුණොත් නැවතත් මේ වේගය ටිකෙන් ටික අඩු වෙන්න පටන් ගන්නවා. ඔන්න. එතකොට මේක වේග පෙරමුණක් විදියට පෙන්නුවොත් ඔන්න ඔය විදිහේ ඊතල හැඩයක් දානවා. ඇත්තට මේකට හේතුව මොකක්ද? මේකට හේතුව වශයෙන් කියන්න පුළුවන් ගංගාවේ මැද හරිය ගත්තොත් මැද කියන්නේ ගඟේ දෙපැත්තෙන් වගේම සාමාන්‍යයෙන් ගැඹුරෙනුත් වැඩි ස්ථානයක්. ඒ කියන්නේ අවට අවකාශයේ වැඩි හරියක් තියෙන්නේ යාබදව ජල ස්තර. ජල ස්තරයක් එක්ක ජල ස්තරයක් ලිස්සා යෑම බොහොම ඉක්මනින් සිදු වෙන දෙයක්. ඒ කියන්නේ ප්‍රතිරෝධී බලය අතින් බොහොම අවම දෙයක්. ඒ නිසා ජල පහර වේගයේ වැඩිම වීම මධ්‍යයට ආසන්නයේදී සිද්ධ වෙනවා. හැබැයි ඉවුරක් සමීපයට ගියාම ඉවුර කියන්නේ ඝන වස්තුවක්. ජලය කියන්නේ ද්‍රව වස්තුවක්. ඒ වගේම ඉවුරක් සමීපයේ ජල මට්ටමේ ගැඹුර අඩුයි. එතකොට ඉවුරක් සමීපයේ ගත්තොත් මෙන්න පොළොව මට්ටම මෙන්න ඉවුර. ඒ හරිය තියෙන ජල මට්ටමක් ගත්තොත් දෙපැත්තකින්ම ඝන වස්තුන් ස්පර්ශ කරනවා. ඉවුර හා පොළොව. ඒ කියන්නේ මේ තියෙන තුනී ජල ස්තරය ඝන වස්තුත් එක්ක ඇතිල් වෙන ප්‍රබලතාවය මධ්‍යයට වඩා ගොඩක් වැඩි. ඒ නිසා ඝන වස්තු වලින් මේක චලනය වීමට එරෙහිව දක්වන ප්‍රතිරෝධයත් ගොඩක් වැඩි. ඒ නිසා ඉවුරක් සමීපයේ ගොඩනගෙන දුෂ්‍රාවී බලයත් ගොඩක් වැඩි. ඒ නිසා ඉවුරක් සමීපයේ ජලාංශුවක වේගය මධ්‍යයට සාපේක්ෂව ගොඩක් අඩුයි. ඔන්න දුෂ්‍රාවී බලය නිසා ඇතිවෙන තවත් සංසිද්ධියක් විදිහට විස්තර කරන්න පුළුවන්. හැබැයි මේකට දුෂ්‍රාවී බලයට වඩා තවත් එහාට ගියපු කරුණු කාරණා කීපයක් තියෙනවා. නැත්තේ නෑ. 100% මේක දුෂ්‍රාවී බලයෙන් වෙන දෙයක්ම නෙමෙයි. හැබැයි දුෂ්‍රාවී බලයත් මේකට යම් මට්ටමක බලපෑමක් ඇති කරනවා. අපි අනිත් ආචරණ නොසලකා හැරලා කතා කරොත් ඔන්න දුෂ්‍රාවී බලයෙන් සිද්ධ වෙන තවත් වැඩක්. හරි. අපි බලමු දැන් පාඩමට අදාළ පළවෙනිම කොටස. මේ පරිබාහිර කරුණක්. පාඩමට අදාළව පළවෙනි කොටස විදිහට සැලකුවොත් අපිට එනවා නිව්ටන්ගේ දුෂ්‍රාවීතා නියමය කියලා එකක්. නිව්ටන් මෙන්න මෙහෙම දෙයක් ප්‍රකාශ කරලා තියෙනවා දුෂ්‍රාවීතාවය සම්බන්ධව. මේ තියෙන්නේ පොළොව මත යොදන ලද තුනී තෙල් ස්තරයක්. මේ තියෙන්නේ පොළොව. ඔන්න. මෙන්න තුනී තෙල් ස්තරයක්. තුනී කිව්වට ඉතින් මට පෙන්නන්න ඕන හින්දා ඝනකමකට ඉදිරිපත් කළා. ඒ තෙල් ස්තරයේ උස D කියලා හිතන්න. මම ඔය තෙල් උඩ වස්තුවක් තියලා තියෙනවා මෙන්න මේ විදියට. තියලා මේ තමයි වස්තුව තෙල් එක්ක ස්පර්ශ වෙන වර්ගඵලය. හරි? කැපිටල් A. තෙල් එක්ක ස්පර්ශ වෙලා තියෙන පෘෂ්ඨ වර්ගඵලය. මම මේ වස්තුව නියත v වේගයකින් ඇදලා ඔය පැත්තට ඇදලා යනවා නම් තෙල් ස්තරයෙන් මෙයාට බලපෑමක් එල්ල වෙනවා මේ පැත්තට දුෂ්‍රාවී බලයක් යන්න එපා කියලා. තනිකරම ඝර්ෂණය වගේ මාක් කරන්න. ඉස්සරහට ඇදෙන්න බලනවා නම් ඒක වළක්වන විදියට ඊට විරුද්ධව ඇති වෙනවා F දුෂ්‍රාවී බලය. එනෝනේ මෙන්න. අලුත්ම භෞතික රාශියක් එනවා මේ නියමය කියන්න කලින් අලුත්ම භෞතික රාශියක් එනවා අපිට ප්‍රවේග අනුක්‍රමණය කියලා. ප්‍රවේග අනුක්‍රමණය. ප්‍රවේග අනුක්‍රමණය කියන්නේ වස්තුවේ ප්‍රවේගය තරල ස්තරයේ ඝනකමට දරන අනුපාතය. හරිනේ මෙන්න. වස්තුවේහි ප්‍රවේගය තරල ස්තරයේ තෙල් ස්තරයේ ඝනකමට දරන අනුපාතය. මේකෙන් අපිට එනවා ප්‍රවේග අනුක්‍රමණය කියලා භෞතික රාශියක්. හරිනේ මෙන්න. ප්‍රවේග අනුක්‍රමණය අලුත් භෞතික රාශියක්. නිව්ටන් කියන විද්‍යාඥයා ප්‍රකාශ කරලා තියෙන්නේ ඒකීය හරස්කඩක් මත ඇති වෙන දුෂ්‍රාවී බලය. ඒ කියන්නේ කවුද? F බෙදීම A. F බලය ඇති වෙලා තියෙන ඒ හරස්කඩක් මත ස්පර්ශ වෙන්නේ ඒ ටිකනේ. ඒකක හරස්කඩක් මත ඇතිවන්නා වූ දුෂ්‍රාවී බලය සමානුපාතික වෙනවලු මෙන්න මේ ප්‍රවේග අනුක්‍රමණයට. ඔන්න ඕක තමයි නිව්ටන් ඉදිරිපත් කළේ. එහෙනම් නිව්ටන්ගේ දුෂ්‍රාවීතා නියමය කියන්නේ මොකක්ද කියලා අහුවොත් අපි කියන්න ඕන මේක වචන වලට පෙරලලා. මොකද්ද? ඒකක හරස්කඩ වර්ගඵලයක් මත ඇති වෙන දුෂ්‍රාවී බලය වස්තුව මත ක්‍රියාත්මක වෙන ප්‍රවේග අනුක්‍රමණයට අනුලෝම ලෙස සමානුපාතික වේ. අපිට පුළුවන් මේක අයින් කරන්න නියතයකින් වැඩි කරලා. එහෙනම් ඒ නියතය මම ඊටා බෝකොලයකින් භාගයක් වගේ ආසන්නට මේකට කියන්නේ ඊටා ග්‍රීක අක්ෂරයක් ඊටා ඔන්න v බෙදීම d අපිට පුළුවන් මොක හරස් ගුණිතයෙන් වැඩි කරලා ඒ උත්ත කලන්න
එතකොට එනවා F කියන්නේ ඊටා A v බෙදීම D. මෙන්න ගණන් හදන්න ඕනේ කරන සමීකරණය. මේක ඇත්තටම අපිට එන්නේ සමීකරණ 4යි. පාඩමට වෙන්නේ සමීකරණ 4යි. හරි? කොටසට වෙන්නේ පාඩමට ගියොත් වැරදි. පාඩමක් ගියොත් 10 වෙනි පාඩමනේ. මේ කොටසට එන්නේ සමීකරණ 4යි. ඉතින් මේ කියන්නේ පළවෙනිම සමීකරණය. F සමානයි ඊටා A v බෙදීම D. සංකේතාත්මකව මතක තියාගන්න F කියන්නේ ඝර්ෂණ හේවත් ප්‍රතිරෝධී හේවත් ජෙනුයින් වචනය දුෂ්ප්‍රාවී බලය. ඊටා කියලා කියන්නේ දුෂ්ප්‍රාවීතා සංගුණකය. වැදගත් දෙයක්. දුෂ්ප්‍රාවීතා සංගුණකය. දුෂ්ප්‍රාවීතා සංගුණකය කියන එක රඳා පවතින්නේ අපි යොදාගත්තු තරලය මත. මේ ගත්තු ඔයිල් එක වෙනත් ඔයිල් එකකට මාරු කළොත් ඊටාගේ වටිනාකම මාරු වෙනවා. ඒ වගේම ඊටා කියන එක රඳා පවතිනවා තරලයේ තියෙන උෂ්ණත්වය මත. එකම ඔයිල් එක උනත් ගොඩක් ලොකු උෂ්ණත්වයකට රත් කළොත් ඔයිල් එකේ තුනී බව වැඩි වෙනවා. ඒ කියන්නේ ගලා යාම වැඩි වෙනවා. එතකොට මේ තියෙන ඊටා කියන දුෂ්ප්‍රාවීතා සංගුණකයේ ක්වොලිටි එකක් වෙනස් වෙනවා. ඒ නිසා දුෂ්ප්‍රාවීතා සංගුණකය වන ඊටා රඳා පවතින්නේ භාවිතා කරන තරලයක් ඒ වගේම තරලයේ පවතින උෂ්ණත්වයක් කියන සාධක මත. A කියලා කියන්නේ තරලයත් එක්ක ස්පර්ශ වෙච්ච පෘෂ්ඨ වර්ගඵලය. V කියන්නේ ඒකාකාර ප්‍රවේගය වස්තුව දරන. D කියන්නේ යොදාගත්තු තෙල් ස්තරයේ ඝනකම කියන එක. මේකෙන් පුළුවන් අපිට අවශ්‍ය කරන දුෂ්ප්‍රාවී බලය ලබා ගන්න. මෙන්න පළවෙනි සමීකරණය. ඊට පස්සේ අපිට එනවා මේක නිර්මාණශීලී කරලා. ඒ තමයි හදිස්සිය හරි වස්තුව මේ විදියට ගමන් කරද්දී තරලයක් ගමන් කළොත් අන්න එතකොට අපේ සමීකරණය චුට්ටක් වෙනස් වෙනවා. දැන් ඇත්ත කතා ටික අහගන්න. හරි? මේක විතරයි ගොඩක් වෙලාවට ඔයාලට උගන්වන්නේ. හැබැයි දැන් ඇත්ත කතන්දර අහගන්න. තරලය ගමන් කරනවා නම් යම්කිසි දිශාවකට u වේගයකින් ඔන්න. මම ගත්ත තරලයක් යනවා වස්තුව යන පැත්තටම u වේගයකින්. එතකොට පුතා ඇත්තටම ප්‍රවේග අනුක්‍රමණය කියලා කියන්නේ වස්තුවේ ප්‍රවේගය බෙදීම තරල ස්තරයේ ඝනකම කියන එක නෙමෙයි. ඇත්තටම ප්‍රවේග අනුක්‍රමණය කියන්නේ. ඇත්තටම ප්‍රවේග අනුක්‍රමණය කියන්නේ වස්තුව තරලයට සාපේක්ෂව වස්තුවේහි ප්‍රවේගය. තරලයට සාපේක්ෂව වස්තුවේහි ප්‍රවේගය තරල ස්තරයේ ඝනකමට දරන අනුපාතය. ඔයාලා දන්නවා සාපේක්ෂ ප්‍රවේගය කියන්නේ එකම පැත්තට නම් අන්තරයක්. දෙපැත්තට නම් එකතුවක්. එහෙනම් තරල ස්තරයක් මත වස්තුවක් v වේගයකින් ගමන් කරනවා නම් තරලයට සාපේක්ෂව වස්තුවේ ප්‍රවේගය කියන්නේ මේ රූපේ හැටියට v ඍණ u. අන්න ඒක තරල ස්තරයේ ඝනකමින් බෙදුවා නම් අන්න ඇත්තටම ප්‍රවේග අනුක්‍රමණය. ඇත්තම ප්‍රවේග අනුක්‍රමණය කියන්නේ ඕක. එහෙම වුණා නම් මෙතන කොට නැගෙන්නේ v ඍණ u බෙදීම d කියලා. එහෙනම් මෙතන කොට නැගෙන්නේ වරහන් ඇතුලේ v ඍණ u කියලා. එහෙනම් මේ සමීකරණය වෙනස් වෙනවා චුට්ටක් මේ විදියට වරහන් ඇතුලේ v ඍණ u. අන්නේ විදියට සමීකරණය මතක් වෙනස් වෙනවා. තේනෝනේ? ඇත්තටම මෙන්න මේ වගේ සමීකරණයක් මතක තියාගන්න. හේතුව තරලය ගමන් කරන්නේ නැතිනම් u වල වටිනාකම බිඳුවයි. ඒ බිඳුව ආදේශ කරපු ගමන් අපි ඉගෙනගත්තු මූලික සමීකරණය ඉබේටම ලැබෙනවා. ඒ නිසා මේ සමීකරණය වගේ මතක තියාගන්නවා නම් වඩාත් උචිතයි. හැබැයි අදටත් මේ සමීකරණයෙන් MCQ එකක්වත් ඇවිල්ලා නැහැ. ආපු MCQ ඔක්කොම ඇවිත් තියෙන්නේ මේකේ v අකුර විතරක් තියෙනවා. හරි? ඒ නිසා ටිකක් මේ ගැනත් සැලකිලිමත් වෙන්න. මේ තමයි ඇත්ත යථාර්ථය. හරි? ඒ වගේම තමයි හදිස්සිය හරි මේ තරලය ගමන් කරන්නේ අපේ වස්තුව ගමන් කරපු පැත්තට නෙමෙයි. ඊට විරුද්ධ වුණා නම් මොකද වෙන්නේ? අන්න එහෙම වුණා නම් සාපේක්ෂ ප්‍රවේගය කියලා කියන්නේ එකතුවක්. හැම පදයක්ම ඍණ වෙනුවට ධන යෙදෙන එක විතරයි වෙනසකට තියෙන්නේ. ඔන්න. ඒ වගේම තව එකම එක දෙයක් තියෙනවා. ඒ තමයි මේ ඝර්ෂණ බලයනේ. ඒ කියන්නේ දුෂ්ප්‍රාවී බලය. හැබැයි වස්තුවක් මේ පැත්තට අදින්න නම් අනිවාර්යයෙන්ම සැපයුම් බලයක් තියෙන්න ඕනේ. මම P කියලා ගන්නවා වස්තුව චලනය වෙන්න හේතු වෙන බලය. හැබැයි පුතා මේ සියලු වේග ඒකාකාර වේග නම් අපි දන්නව ත්වරණ නැහැ. එහෙනම් F සමානයි ma අනුව ත්වරණයක් නැත්තම් පද්ධතියට සංප්‍රයුක්ත බලයකුත් නැහැ. සංප්‍රයුක්ත බලයක් නැහැ කියන්නේ තියෙන බල යම් දිශාවකට හැරෙව්වොත් සියල්ල කැපෙනවා. එහෙනම් පුතා මේකේ හැටියට මෙතනින් අභිලම්බ ප්‍රතික්‍රියාවන් පැන නැගුණට
වස්තු වලට බර තිබ්බට ඒ කවුරුවත් තිරසට බලපෑම් කරන්නේ නැහැ. ඒ කියන්නේ චලනය වෙන දිශාවට ඒ කිසිම බලයක් බලපාන්නේ නැහැ. බලපාන බල ඔක්කොම ඇවිත් තියෙනවා. එහෙනම් සංප්‍රයුක්ත බලය බිඳුව වෙන්න නම් යෙදවුම් බලය දුෂ්ප්‍රාවී බලයට සමාන වෙන්න ඕන. එතකොට බල දෙක විරුද්ධයි කැපෙනවා. ඒ නිසා සඵල බලය නැති වෙනවා. ඒ නිසා ත්වරණයකුත් නැති වෙනවා. තේනෝනේ? එහෙනම් මෙවැනි ගැටලුවකදී දුෂ්ප්‍රාවී බලය අහන්නේ නැතුව වස්තුව චලනය කරන බලය කවුද කියලා අහුවොත් ඒත් උත්තරය දුෂ්ප්‍රාවී බලයම තමයි. ත්වරණ මුකුත් නැති නිසා දුෂ්ප්‍රාවී බලය යෙදවුම් බලයට සමානයි. ඔන්න පළවෙනිම තියරි පාර්ට් එක. ඒ කියන්නේ පළවෙනිම ස්ටාර්ට් එක. හරිනේ. අපි දැන් බලමු මෙතනින් ඉස්සරහට ගිහිල්ලා වෙනත් පැතිකඩකට. මේවයි ගණන් හදනවා. නමුත් පාඩමේ ඉස්සලා තියරි ටික දීලා තමයි මම මේවට හරියට ගැටලු හදන්නේ. ඒ වගේ පාස් පේපර් ගැටලු ඩිස්කස් කරනවා. හරි. හැබැයි ඉගෙන ගන්නකොට ඉස්සලා තියරි එක නීට් එකට හරියට ඉගෙන ගන්න. එහෙනම් මේ තියෙන්නේ නිව්ටන්ගේ දුෂ්ප්‍රාවීතා නියමය කියන එක යදපු විදිය. හරිනේ. අපි යමු ඉස්සරහට. හරි. අපි බලමු ඊළඟට ස්ටෝක් නියමය. ස්ටෝක් නියමය. මොකද්ද මේ ස්ටෝක් නියමය කියලා කියන්නේ? බලන්න. ස්ටෝක් නියමය. ස්ටෝක් නියමය කියලා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. මොනවා හරි තරලයක් ඇතුලේ මේ තරලය ගෝලාකාර වස්තුවක් ගමන් කරනවා නම් අනිවාර්යයෙන්ම මේක බෝලයක් වගේ වෙන්නම ඕනේ. ගෝලාකාර වස්තුවක් ගමන් කරනවා නම් අන්නේ ගමන් කරන වස්තුවට තරලය මගින් ප්‍රතිරෝධී බලයක් එල්ල වෙනවා. අපි ගනිමු මේ වස්තුව ගමන් කරන්නේ පල්ලෙහාට නම් v වේගයෙන් අනිවාර්යයෙන්ම මෙයාට චලනයට විරුද්ධව ද්‍රවය මගින් ඇති කරනවා දුෂ්ප්‍රාවී බලයක් මං ගන්නවා එක F කියලා. පේනෝනේ? ඔන්න. ඇත්තටම මේ සමස්ත වස්තුවේ හැම තැනකටම මේ දුෂ්ප්‍රාවී බලය එල්ල වෙනවා. මොකද මුළු බෝලෙම ගිලනවනේ. Tamanට පුළුවන් ඒක එක තැනකට සාධාරණ විදිහට කරන්න මේ විදිහට. කෙනෙක්ට මේක මේ පැත්තෙන් දැම්මත් ඒක වරදක් නෑ. වෙන්න ඕනේ චලිතයට විරුද්ධව වස්තුවට දුෂ්ප්‍රාවී බලයක් එල්ල වෙනවා කියන එක පෙන්වන එක විතරයි. හරිනේ? මෙන්න. එහෙමනම් ස්ටෝක් කියන විද්‍යාඥයා ප්‍රකාශ කරලා තියෙන්නේ බෝලේ අරේ සිම්පල් A කියලා හිතමු. එයා ඉදිරිපත් කරලා තියෙන්නේ මෙන්න මේ ගෝලාකාර වස්තුව මත ඇති වෙන දුෂ්ප්‍රාවී බලය F සමානුපාතික වෙනවා කියනවා තරලයේ දුෂ්ප්‍රාවීතා සංගුණකයට. ඒ වගේම අදාළ ගෝලාකාර වස්තුවේ අරයට ඒ වගේම එයා ගමන් ගන්නා ප්‍රවේගයටත් කියන තුන් දෙනාටම අනුලෝම ලෙස සමානුපාතික වෙනවා කියලා ස්ටෝක් නැමැති විද්‍යාඥයා හොයාගෙන තියෙනවා. එහෙනම් ස්ටෝක් නියමය කියන්නේ මොකද්ද? ගෝලාකාර වස්තුවක් තරලයක් තුල ගමන් ගන්නා විට තරලය මගින් එම වස්තුව මත ඇතිවන දුෂ්ප්‍රාවී බලය තරලයේ දුෂ්ප්‍රාවීතා සංගුණකයට ගෝලාකාර වස්තුවේ අරයට එය පවත්වා ගන්නා ප්‍රවේගයටත් අනුලෝම ලෙස සමානුපාතික වේ. ඔන්න. දැන් අපිට මේකත් පුළුවන් සමීකරණයකට හරවන්න. ඒ තමයි නියතය අයින් කරන්න, සමානුපාතිකය අයින් කරන්න. ඒ වෙනුවට නියතයක් එනවා. පරීක්ෂණාත්මකව හොයාගෙන තියෙනවා යෙදී යුතු නියතය 6ට සමානයි කියලා. එහෙනම් මෙන්න නියතය ඊට මෙන්න ස්ටෝක් නියමය කියන එක. වැදගත් දේ තමයි හැඩය මොකක් වුණත් පුතා. හැඩය බෝලයක් වෙන්න ඕන නැහැ. අක්‍රමවත් හැඩති වස්තුවක් වුණත් අනිවාර්යයෙන්ම තරලයක් තුල යනවා නම් එයාට දුෂ්ප්‍රාවී බලයක් එනවාමයි. හැබැයි අපේ සිලබස් එකේ අපි ඒක හොයන්න දන්නේ ගෝලාකාර වස්තු වල විතරයි. තැටියකටවත් මේක යොදන්න බෑ. අර්ධ ගෝලයකටවත් අපි හරියට දන්නේ නැහැ. මේක යොදන්න පුළුවන් 100% ගෝලාකාර කෙනෙකුට විතරයි. හැබැයි කුහරද ඝනද කියන එක අදාළ නැහැ. හරි? කුහරද ඝනද කියන එක අදාළ නැහැ. ඕන වෙන්නේ ගෝලාකාර හැඩයක් දරන එක විතරයි. ඒක මතක තියාගන්න. හරි? එහෙමනම් වැදගත් පොයින්ට්ස් වෙන්නේ වස්තුව ගෝලාකාර වීම අනිවාර්ය නැහැ. තරලයක ඒක ගමන් කරනවා නම් අනිවාර්යයෙන්ම දුෂ්ප්‍රාවී බලයක් එනවා. හොයන්න දන්නේ ගෝලාකාර කෙනෙකුගේ විතරයි ස්ටෝක් නියමය. ඒ වගේම මෙයා මොන පැත්තට ගියත් ප්‍රශ්නයක් නැහැ. හරි? ඒ කියන්නේ ඔය ගෝලාකාර වස්තුව උඩට එනවා නම් v වේගයෙන් දුෂ්ප්‍රාවී බලය ක්‍රියාත්මක වෙන්නේ පල්ලෙහාට. ඒත් වස්තුව ගෝලාකාර නිසා මෙයා යොදන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මේ වස්තුව තරලයක් තුල
උඩට එන්නෙත් නැහැ, පහළට එන්නෙත් නැහැ, ඇලේට යනවා කියලා හිතන්න. ඒත් අවුලක් නැහැ. එතකොට දුෂ්ප්‍රාවී බලය එන්නේ ඒ චලිතයට විරුද්ධව. ඒත් මේක යොදන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. එහෙනම් ස්ටෝක් නියමය ගෝලාකාර වස්තුව කොයි පැත්තට ගමන් කළත් යොදන එකේ කිසිම අපශක්ත එකක් නැහැ. හොඳයි ඔන්න මතක තියාගන්න. එහෙනම් ඔය තමයි ස්ටෝක් නියමය කියන එක. අපි දැන් යම් වැදගත්ම කෙනාට. ඇත්තටම ස්ටෝක් නියමයෙන් එකම ගානක්වත් හදන්න යන්නේ නැහැ. ස්ටෝක් නියමය උගන්වන්නේ මෙන්න මේ දැන් කතා කරන මාතෘකාවට. ඒ තමයි ආන්ත ප්‍රවේගය. ආන්ත ප්‍රවේගය. අපි ගනිමු v0 කියලා. ඔන්න. ඇත්තටම පුතා ආන්ත ප්‍රවේගය කියලා හඳුන්වන්නේ ඒකාකාර ප්‍රවේගයට. එහෙම නැත්නම් අචල ප්‍රවේගය නැත්නම් නොවෙනස් වෙන ප්‍රවේගයට. හැබැයි ආන්ත කියන වචනයක් දාලා අපි ගන්න එකම වෙනස් වචනයකින් දෙන හේතුව තමයි සාමාන්‍යයෙන් අපි ඒකාකාර ප්‍රවේග නැත්නම් නියත ප්‍රවේග කියලා හඳුන්වන්නේ ඝන වස්තුවක් මත අවකාශය තුල ගමන් ගන්නා චලිතවලට. හැබැයි තරලයක් තුල ගිලමින් ඒකාකාර ප්‍රවේගයකින් යන අයට දෙන වචනය තමයි ආන්ත ප්‍රවේගය. වැදගත් දේ ආන්ත ප්‍රවේගය කියන්නේ අලුත් වේගයක් නෙමෙයි ඒකාකාර ප්‍රවේගයම තමයි. එහෙනම් අපි බලමු ගෝලාකාර වස්තුවක ආන්ත ප්‍රවේගය සඳහා වන ප්‍රකාශනය. හරි මෙන්න. මම මේ අඳින්නේ ගෝලාකාර වස්තුවක්. තරලයක් තුල ගිලමින් යන. ඔන්න. තරලයක් තුල ගිලෙන ගෝලාකාර වස්තුවක්. මෙයාගේ අරය මම සිම්පල් A කියලා ගන්නවා. ඔන්න. දැන් මේ වස්තුව මත තියෙන හැම බලයක්ම මිස් කරන්නේ නැතුව පෙන්වන්නකො බලන්න. අනිවාර්යයෙන්ම මේ වස්තුවට තියෙනවා බරක්. ඔන්න mg. එයා ගමන් කරන්නේ පල්ලෙහාට කියලා හිතුවොත් තරලයෙන් ඇති කරනවා දුෂ්‍රාවී බලයක් F. හැබැයි අමතක කරන්න එපා යාන්ත්‍ර විද්‍යාව ඉගෙන ගන්න උඩුකුරු තෙරපුම කියන එකත් මේකට එල්ල වෙනවා. ඒව අයින් වෙන්නේ නැහැ. තරලයෙන් ඇති කරන උඩුකුරු තෙරපුමත් මෙයාට එල්ල වෙනවා. ඔච්චරයි. යාන්ත්‍ර විද්‍යාවේදී අපි F බලය නොසලකා හරිනවා. හැබැයි මේ පාඩමේදී අපි ඒක සැලකිල්ලට ගන්නවා. හැබැයි කවදාවත් U අයින් කරන්න බෑ. U කියන්නේ ප්‍රබල බලයක්. F කියන්නේ බොහොම කුඩා කෙනෙක්. හැබැයි F එක සසඳද්දි කවදාවත් U ඉවත් කරන්න අයිතියක් නැහැ. U කියන්නේ තද බල බලයක්, ප්‍රබල බලයක්. එහෙනම් ඔන්න. මේ තමයි ක්‍රියාත්මක වන සේරම බලයන් ටික. මම කළු පාටින් දාන්නම් ප්‍රවේගය. නැත්තම් ඒකත් බලයක් වගේ අහුවෙයිනේ. ප්‍රවේගය කියන්නේ බලයක් නෙවෙයි. ඔන්න. පල්ලෙහාට යනවා නම් දුෂ්‍රාවී බලයට විරුද්ධව. මෙන්න තියෙන පුළුවන් සේරම බලයන් ටික. දැන් මම දානවා මෙයාට පල්ලෙහාට x සමානයි එන්නේ. බලන්න. එහෙනම් පල්ලෙහාට තියෙන එයාගේ බර mg ඊට විරුද්ධව තියෙනවා u ඍණ u ඊට විරුද්ධව තියෙනවා f ඍණ f සමානයි m වැඩි කිරීම බිඳුව. ඇයි ආන්ත ප්‍රවේගයෙන් යනවා නම් ඒකේ තේරුම ඒකාකාර වේගය. ඒකාකාර වේගයෙන් යනවා නම් එයාට ත්වරණයක් තියෙන්න බෑ. ඒ නිසා m වැඩි කිරීම බිඳුව. දැන් අපි ගනිමු බෝලය හදලා තියෙන ද්‍රව්‍යයේ ඝනත්වය d බෝලය කිඳා බහින ද්‍රව්‍යයේ ඝනත්වය ρ කියලා හිතමු. දැන් අපි ආදේශ කරමු. අපි ගන්නවා අතිරේක කරනවා. ස්කන්ධය කියන එක ගන්න පුළුවන් ඝනත්වය වැඩි කිරීම පරිමාව. ඕක දන්නවනේ ඝනත්වය කියන්නේ ස්කන්ධයේ බෙදීම පරිමාව නම් ස්කන්ධය කියන්නේ ඝනත්වය වැඩි කිරීම පරිමාව. ඒ වගේම උඩුකුරු තෙරපුම කියන්නේ කවුද? එළියට එන තරල පරිමාවයේ බර. මෙන්න රෝජී. රෝජී කියලා කියන වලට පේනවා පරිමාව ඝනත්වයෙන් වැඩි කළා හා සමානයි. මේකෙන් එනවා ස්කන්ධයක් G වලින් වැඩි කරා වෙනව බර. එහෙනම් උඩුකුරු තෙරපුම කියන්නේ ඉවත් වන ද්‍රව පරිමාවයේ බර. ඔන්න ඔය දෙක මට ඕන වෙනවා. දැන් බලන්න ආදේශ කරනවා. එහෙනම් වස්තුවේ ස්කන්ධය ගන්න පුළුවන් වස්තුවේ සම්පූර්ණ පරිමාවයි ඒ වගේම වස්තුව හැදිච්ච ද්‍රව්‍යයේ ඝනත්වය දෙකෙන් ගුණ කළා. වස්තුවේ පරිමාව v කියලා ගනිමු. එහෙනම් vd ගුණිතෙන් වෙනවා වස්තුවේ ස්කන්ධය g වලින් වැඩි කරා අන්න බර. ඍණ උඩුකුරු තෙරපුම. උඩුකුරු තෙරපුම කියන්නේ ඉවත් වන ද්‍රවයේ බර. ද්‍රවය ඉවත් වෙන්නේ ඇයි? වස්තුව ගිලන නිසා. එහෙනම් ඉවත් වෙන ද්‍රව පරිමාව කාටද සමාන? ගිලුණු වස්තුවේ පරිමාවට. එහෙම් පිටින්ම ගිලිලා නේද? එහෙනම් වස්තුවේ පරිමාවම තමයි ඉවත් වෙන ද්‍රව පරිමාව. මෙන්න. හැබැයි ඉවත් වෙන්නේ ද්‍රවය. එහෙනම් ඉවත් වෙන කෙනාගේ ඝනත්වයෙන් වැඩි කරා නම් වෙනවා ඉවත් වූ ද්‍රව ස්කන්ධය. G ගෙන් වැඩි කරා නම් වෙනවා ඉවත් වූ ද්‍රව ස්කන්ධය සතු බර. අන්න. ඍණ F F වෙනුවට ලියන්න පුළුවන් ස්ටෝක් නියමය. ඇයි මේක ගෝලාකාර වස්තුවක්.
එහෙනම් මේ දැන් ඉගෙන ගන්න ස්ටෝක් නියමයෙන් ලියන්න පුළුවන් 6යි 5 ඊටා AV සමානයි 0. ඔන්න. V වෙනුවට ලියනවා V0. හේතුව මෙතන V කිව්වේ පරිමාව, මෙතන V0 කියන්නේ ප්‍රවේගය. එහෙනම් මෙතන මම V0 බවට වෙනස් කරගන්නවා ප්‍රවේගයට. අන්න. එහෙනම් V කිව්වේ වස්තුවේ පරිමාව, V0 කිව්වේ එම වස්තුව ගමන් කරන ප්‍රවේගය. පටල ගන්න එපා. හොඳයි. ඔන්න. දැන් එහෙනම් අපිට පුළුවන් නේද ගෝලයක පරිමාව ලියන 3න් 4යි 5r ඝනය කියලා. එහෙනම් ඒක පාවිච්චි කරන්න. 3න් 4යි 5 අරය ගත්තේ A ඝනය dg. ඍණ I ගෝලයේ පරිමාව 3න් 4යි 5 A ඝනය ρg. ඍණ මෙතන 6යි 5 ඊටා A v0. හැම එකකින්ම 5 සහ A අකුරක් කපන්න පුළුවන්. හරිනේ හැම එකකින්ම. එහෙනම් මට මෙතනින් එනවා 4 බෙදීම 3යි 5 කැපුණා A වර්ග dg. ඍණ 5 කැපෙනවා 4 බෙදීම 3යි A වර්ග එක එකක් කැපෙනවා ρg. ඍණ 5A කැපුණා 6යි ඊටා v0 සමානයි 0ට. ඔන්න. දැන් මට පුළුවන් සියල්ලම මෙන්න දෙකෙන් බෙදන ගමන් 3ෙන් ගුණ කරන්න. ඒ කියන්නේ 3 බෙදීම 2ෙන් හැම පදයක්ම ගුණ කරන්න. හරි? ඒක හිතින් කරන්න. එතකොට මොකද වෙන්නේ? බෙදීම 3යි ගුණ කිරීම 3යි කැපෙනවා. බෙදීම 2යි මේ 4යි කැපුණාම 2ක් ඉතුරු වෙනවා. A වර්ග dg. ඍණ මේකත් බලන්න. බෙදීම 3 හිතින් මේක ගුණ කරන්න. මේ ඉස්සරහට දාලා හිතින් ගුණ කරන්න. බෙදීම 3ට ගුණ කිරීම 3 කැපෙනවා. 2ට 4 කැපුණාම තව 2ක් ඉතුරු වෙනවා. A වර්ග ρg. ඍණ මෙයත් ඒ වගේ ගුණ කරන්න. එතකොට 2ට 6 කැපෙනවා 3යි 3 වරක් 3 9යි. ඊටා v0 සමානයි 0ට. පේනවනේ ඔන්න. දැන් මට පුළුවන් මෙයාව එහා පැත්තට දාලා මේක පොදු හරය එළියට ගන්න මේ දෙන්නගේ. එතකොට මට එනවා 2යි A වර්ග g එළියට ගත්තාම d ඍණ ρ කියලා එකක් වෙනවා සමානයි 9යි ඊටා v0. එහෙනම් මම ඉඳ තියෙන තැනින් ලියන්නම් සමීකරණය මෙන්න මෙතනින් අවසාන එක 9යි ඊටගෙන් බෙදන්න. එතකොට එනවා මට v0 කියලා කියන්නේ 2යි A වර්ග g d ඍණ ρ බෙදීම 9යි ඊටා. ඔන්න. මේක තමයි අපිට අවසානයේදී ලැබෙන ප්‍රකාශනය. මේ සාධනය අතිශය වැදගත්. හේතුවයි එසේ ප්‍රශ්නයක් ආවොත් හරි එසේ ප්‍රශ්නයක් ආවොත් අනිවාර්යයෙන්ම මේ සාධනය තනියම කරන්න දැනගන්න ඕනේ. හේතුව තමයි පුතා මේකෙදි මම කලින්ම කිව්වා වස්තුවේ හැඩය මොකක් වුණත් අනිවාර්යයෙන්ම දුෂ්ටාවී බලයක් එනවමයි කියලා. එහෙනම් අපි මේකට බෝලයක් වෙනුවට නැවක් බැස්සුවා නම් ඒනවටත් දුෂ්ටාවී බලයක් එනවා. හැබැයි හොයන්න දන්නවද? නැහැ. එහෙනම් නැවට එන්නේ මේ ප්‍රකාශනයම තමයි mguf. නැවේ පරිමාවයි නැව හදපු ද්‍රව්‍ය ඝනත්වයයි එක්ක මේක ලියන්න පුළුවන්. මුහුදු ජලයේ ඝනත්වයයි නැවේ පරිමාවයි එක්ක මේකත් ලියන්න පුළුවන්. හැබැයි F වෙනුවට කවුද දාන්නේ? නැවේ හැඩය අනුව ක්‍රියා කරන දුෂ්ටාවී බලය දන්නවද? නැහැ. එහෙනම් මේ සමීකරණය ඕනම කෙනෙකුට වළංගුයි. හැබැයි එකකින් පස්සේ ගන්නපු මේක වළංගු වෙන්නේ ස්ටෝක් නියමය යොදපු නිසා ගෝලාකාර කෙනෙකුට විතරයි. එහෙනම් මේ සමීකරණය වැලිඩ් වෙන්නේ ගෝලාකාර කෙනෙකුට විතරයි. එහෙනම් ඕනම කෙනෙකුට වළංගු එකකින් අපි එකයි නම් ගන්න එක අසාධාරණයිනේ. ඒ නිසා එසේ ප්‍රශ්නයකදී නම් මේක අනිවාර්යයෙන්ම සාධනය කරන්නම වෙනවා. හැබැයි MCQ වෙනුවෙන් මේක කඩපාඩමේ තියාගන්න සිද්ධ වෙනවා. අන්න ඒක අමතක කරන්න එපා. එහෙනම් මේක අනිවාර්යයෙන්ම කඩපාඩම් කරගන්න. හැබැයි සාධනය කරන විදියත් එසේ එකක් වෙනුවෙන් මේ ස්ටෙප් ටිකට මතක තියාගන්න. හරි. දැන් මම මේකේ වැදගත් කරුණු කියන්නම්. වැදගත් කියන්නේ වැදගත් හින්දා. ප්‍රායෝගිකව වස්තුවක් ජලාශයකට මුදා හැරපු ගමන්ම එයාට බෑ ආන්ත ප්‍රවේගයක් ලබා ගන්න. එයා යම්කිසි ගැඹුරක් දක්වා ගිලෙන්න ඕන ආන්ත ප්‍රවේගය ලබා ගන්න. ආන්ත ප්‍රවේගය කියන්නේ ඒකාකාර ප්‍රවේගය වගේම වස්තුවක් තරලයක් තුල ගමන් කරන්න කැමැතිම ප්‍රවේගය ආන්ත ප්‍රවේගය. එහෙනම් අපි ගල් කැටයක් ලොකු ගැඹුරු ජලාශයකට වේගෙන් අතහැරියොත් ඒකේ වේගය ඕනමට වැඩි. එයා එහෙනම් ජලාශය තුල ගිලෙන්න වේගය ටිකක් අඩු කරගෙන ආන්ත ප්‍රවේගයක් ලබාගෙන ඊට පස්සේ තමයි පතුල දක්වා ගිලෙන්නේ. ඒ වගේම තමයි මෙන්න මේ කරුණත්. ඒ තමයි
අපි නිදහසේ අතෑරියොත් ගල් කැටයක් ජලාශයක උඩ ජල මට්ටමට එතකොට වෙන්නේ අදාළ වේගය මදි. පටන් ගන්න නිසලතාව වෙන්නේ වේගෙ මදි. එයා කරන්නේ යම් ගැඹුරක් දක්වා ගිලනකම් ප්‍රවේගය ටික ටික වැඩි කර ගන්නවා. වැඩි කරගෙන එයාට ගැළපෙන වේගය හම්බ වුණා මෙතනින් පස්සේ එයා යන්නේ එම වේගයෙන් දිගටම. ඒ කියන්නේ වස්තුවක හැඩය මොකක් වුණත් අනිවාර්යයෙන්ම එයා ප්‍රමාණවත් ද්‍රව ගැඹුරක් තියනවා නම් පතුලේ වදින්න කලින් ආන්ත ප්‍රවේගය ගන්නවමයි. එහෙනම් අපිට මේ වතුර බොන බෝතලයකට නැත්නම් ලීටරේ විතර බෝතලයකට වතුර පුරවලා ඕකට ගල් කැටයක් අතෑරලා ආන්ත ප්‍රවේගය බලා ගන්න බෑ කවදාවත්. බෝතලේ ද්‍රව මට්ටම මදි. එහෙම බලා ගන්න පුළුවන් බැරි නෑ බෝතලයකට වතුර පුරවලා කලත්තන්නේ නැතුව සබන් කුඩු ටිකක් එහෙම දාන්න. එහෙම නැත්නම් ওই ට්‍රෙන්ඩ් එකක් තිබ්බනේ අර කාලයක් ලයිට් එකක් ගහලා කහ කුඩු දානවා. ආන්න එහෙම දාන්න. එතකොට බලා ගන්න පුළුවන් සමහර චූටි බෝල එකම වේගයෙන් පතුල කරා ඇදෙනවා කියලා. වේගය වෙනස් වෙනව පේන්නේ නැහැ. අන්න ඒව තමයි ආන්ත ප්‍රවේගය කියන්නේ. එහෙනම් ආන්ත ප්‍රවේගය ලබා ගන්න වස්තුවක හැඩය අදාළ නොවේ. ඕනෑම හැඩයක් තියෙන වස්තුවකට ආන්ත ප්‍රවේගය ලබාගත හැකිය. 2. ප්‍රමාණවත් ද්‍රව ගැඹුරක් නැතිනම් ආන්ත ප්‍රවේගය ලබා ගන්න බෑ. හේතුව ආන්ත ප්‍රවේගය ලබා ගන්න වස්තුව සැලකිය යුතු ප්‍රමාණයක් ද්‍රවය තුල ගලන්න ඕනේ. ඒ වගේමයි ඊළඟ එක. ද්‍රවයේ පතුල කරා ගමන් කරත් උඩ කරා ගමන් කරත් ආන්ත ප්‍රවේගය ගන්න එක ගන්නවමයි. ඒ කියන්නේ මේ සමීකරණය අපි සාධනය කරේ ගිලන කෙනෙකුට වුණාට මේ සමීකරණය උඩ එන කෙනෙකුට දාන්නත් පුළුවන්. එහෙම වුණොත් මෙන්න මේ ඝනත්ව දෙක මාරු කරන්න එච්චරයි. අනිවාර්යයෙන්ම වැඩි ඝනත්වය තමයි D කියලා ගන්න ඕනේ. වැඩි ඝනත්වයේ තියෙන ද්‍රවය නම් බෝලයේ උඩ එනවා. එහෙනම් මෙතෙන්ට දාන ද්‍රවයේ ඝනත්වය මෙතෙන්ට දාන බෝලයේ ඝනත්වය. එතකොට උඩ එනවා. මේක ගිලන කෙනෙක් නම් ඒක තේරුම බෝලයේ ඝනත්වය වැඩි. එහෙනම් මෙතෙන්ට දාන බෝලයේ ඝනත්වය මෙතෙන්ට දාන ද්‍රවයේ ඝනත්වය. ඒ කියන්නේ උඩ ආවත් යට ගිලුණත් මේ ප්‍රකාශනයේ මොළවේ තියාගන්න. වැඩි ඝනත්වයේ තියෙන කෙනා මෙතෙන්ට දාන්න. ඒක බෝලේ නම් යට බහි ද්‍රවය නම් බෝලේ උඩ ඒවි. එච්චරයි මේ ගැන කියන්න තියෙන වැදගත් කාරණා. හැබැයි අපිට ජලාශයක පතුලේ ඉඳලා උඩට එන වායු බුබුලකට මේක දාන්න බෑ. අනිවාර්යයෙන් මතක තියාගන්න මේ ජලාශය පතුලේ ඉඳලා උඩ එන වායු බුබුලකට මේක දාන්න බෑ. ඇයි වායු බුබුල උඩ එන එක ගොඩක්ම හරියන්නේ බොයිල් නියමයට. ඇයි ජලාශයේ පතුලේ පීඩනය වැඩි. බලන්නකෝ. මතක ඇතිනේ බොයිල් නියමය කවුද? P1 V1 සමානයි P2 V2. එතකොට ජලාශයේ පතුලේ පීඩනය ගොඩක් වැඩි. ඒ නිසා බෝලේ පරිමාව අඩුයි. හැබැයි මතු පිටට ආසන්න වුණාම පීඩනය අඩුයි. ඒ වෙනුවට පරිමාව ගොඩක් වැඩි. එතකොට පුතා වායු බෝලයට තියෙනවද ස්ථාවර අරයක්? නැහැ. පතුලේ තියෙන අරය පොඩි, මතු පිටේ අරය ලොකුයි. ඒ වගේ අරය විචල්්‍ය වෙනවා නම් එයාට ඒකාකාර වේගයක් ගන්න බෑ. ඒ නිසා වායු බුබුළු වලට මේ සංසිද්ධිය අදාළ වෙන්නේ නැහැ. අන්න ඒවා වැදගත් කරුණු. හරිනේ. මෙන්න එහෙනම් ආන්ත ප්‍රවේගය කියන එක සහ එය සම්බන්ධව තිබුණු වැදගත්ම කරුණු. දැන් අපි බලමු මේකේ ප්‍රස්තාර කීපයක් තියෙනවා තුනක්. ඒ ප්‍රස්තාර තුනක් අපි බලමු. ඊට පස්සේ තියෙන පුතා මේකේ අන්තිම තියරි එක. එතකොට මේකේ තියරි ඉවරයි. මේක එක තියරි එකක්වත් ස්කිප් කරලා නැහැ. හරි? තියරි එක කවුරුවත් කෙනෙක් මගේ ඉස්සරහට නැහැ. ඒ නිසා මට කාගෙන්වත් ප්‍රශ්න කරන්න බෑ. ප්‍රශ්න අහන්න බෑ. කෙනෙක්ගේ මුහුණේ ඉරියව්වක් මට පේන්නේ නැහැ. අපි තියරි එක කතා කළා විතරයි. කෙටි කාලයක් තුල අඩුපාඩුවක් නැතිව සියලු තියරි සහ වැදගත් දේවල් කතා කරා පමණයි. එනෝනේ. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. ඒ අර අපි ගත්ත ආන්ත ප්‍රවේග ප්‍රකාශනය කුහර බෝල වලට දාන්න බෑ. කුහර බෝලයකට දාද්දී ඔයාලට මුලින් ඉඳලා සාධනය කරන්න වෙනවා. මේක ගත්තේ ඝන බෝල වලට. අන්න ඒකත් වැදගත් පොයින්ට් එකක් විදියට නෝට් කරගන්න. කුහර බෝල වලටත් ආන්ත ප්‍රවේග තියෙනවා. හැබැයි මේකෙන් ගන්න බෑ. මේක ගත්තේ 100%ක් ඝන ගෝල වලට. හොඳයි? ඒක ඔළුවේ තියාගන්න. එහෙමනම් මෙන්න ප්‍රස්තාව. පළවෙනි එක තමයි මම නිදහසේ ජල පෘෂ්ඨයක් මතට මුදා හැරි වස්තුවක ආන්ත ප්‍රවේගය. මම ගල් කැටයක් නිශ්චලව තියෙන ගැඹුරු ජලාශයක මතු පිට තියලා අතෑරියොත් වෙන දේ. මෙන්න. එතකොට පුතා මේක ප්‍රස්තාරිකව නිරූපණය කරනවා නම් මෙන්න කාලය මෙන්න එයාගේ වේගය.
නිශ්චලතාවයෙන් පටන් ගන්නෑ. හැබැයි ටික ටික යාගේ ප්‍රවේගය වැඩි වුණාට ප්‍රවේගය වැඩි වෙනවා. වැඩි වුණාට වැඩි වෙන ශීඝ්‍රතාව අඩු වෙමින් ගිහිල්ලා ගන්නව ස්ථාවර ප්‍රවේගය. අන්න මෙන්න මේ ටයිම් එක වෙනකම් වේගය ටික ටික වැඩි වුණාට එතනින් පස්සේ යාට තියෙන නොසෙල් වෙන වේගය. අන්න කවුද? ආන්ත ප්‍රවේගය. ඔන්න පළවෙනි. අපි අදිමු දෙවෙනි එක. ඒ තමයි වැඩි ප්‍රවේගයකින් ප්‍රක්ෂේපණය කර. වැඩි ප්‍රවේගයකින් ප්‍රක්ෂේපණය කළ වස්තුවක ආන්ත ප්‍රවේගය වෙනස් වෙන විදිය. වැඩි ප්‍රවේගයකින් ප්‍රක්ෂේපණය කරපු කෙනෙක්ගේ ආන්ත ප්‍රවේගය වෙනස් වෙන විදිය බලන්න. මෙන්න කාලය v වැඩි ප්‍රවේගයක් නේ. එහෙනම් ඒක වැඩි. එහෙනම් ඉහළගයක ඉඳලා ක්‍රමයෙන් ශීඝ්‍රතාව අඩු වෙමින් නැවිලා ගැළපෙනම වේගය අල්ලනවා. එහෙනම් මේ තියෙන්නේ කවුද? ගැළපෙනම වේගය ආන්ත ප්‍රවේගය. මේ තියෙන්නේ ළඟා කරගත්තු කාලය. ඔන්න. නිශ්චලතාවයෙන් අතහැරියා නම් ප්‍රවේගය වැඩි වෙනවා ඕන ගානට. වැඩි ප්‍රවේගයකින් ප්‍රක්ෂේපණය කරා නම් ඒක අඩු වෙනවා Tamanට ඕන ගානට. මේ දෙකත් නෝට් කරගන්න. අපි බලමු ඊළඟට ත්වරණයේ විචලනය. හරිනේ. ත්වරණයේ විචලනය. බලන්න. ත්වරණයේ විචලනය. ඒක කොයි වගේද? ත්වරණයේ විචලනය. ත්වරණයේ විචලනය මෙන්න මේ වගේ. අපි නිදහස් අවකාශයක ඉඳලා අතාරිනවා නම් එයා පටන් ගන්නෑ ගුරුත්වජ ත්වරණය. ඔන්න. හැබැයි යාගේ ශීඝ්‍රතාව ක්‍රමයෙන් අඩු වෙමින් නැවිලා අන්තිමට යා බිඳුව දක්වා එනවා. ඇයි? ආන්ත ප්‍රවේගය කිව්වේ ඒකාකාර ප්‍රවේගය. ඒකාකාර ප්‍රවේගය නම් ඒ වෙලාවේදී ත්වරණය නැහැ. එහෙනම් නිදහසේ ගුරුත්වජ ත්වරණයෙන් ආරම්භ කරපු කෙනා ක්‍රමානුකූලව බිඳුව දක්වාම අඩු වෙනවා. ඔය තමයි ආන්ත ප්‍රවේගයට අදාළව වස්තුවේ ත්වරණයේ සිදුවන වෙනස් වීම. හරි. එතකොට මෙතන එකම වෙනස තියෙන්නේ මම ඔයාලට නෝට් එකක් ලබා දුන්න දීපු එක විතරයි. නෝට් එකක් ලබා දුන්නා නම් නේ අතිරේක කාලයක් වැය වෙන්නේ. එච්චරයි වෙනස තියෙන්නේ. ඔයාලා පොඩි ෂෝට් නෝට් එකක් ගොඩනගා ගන්න. හරි. අපි යන් මේකේ තියෙන අන්තිම සමීකරණයට. සමීකරණ අපි දැනට තුනක් ඉගෙන ගත්තා. ඒ තමයි පළවෙනිම එක නිව්ටන්ගේ දුෂ්ටාවීතා නියමය. F සමානයි 6.5 ඊටා a v බෙදීම d. F සමානයි ඊටා a v බෙදීම d. ඒක පොඩි පොඩි වෙනස්කම් වලට භාජනය වුණා. ඒක ඇත්ත. හැබැයි මූලික කෙනා ඉගෙන ගත්තා. ඊළඟට ස්ටෝක් නියම ඉගෙන ගත්තා. F සමානයි 6.5 ඊටා a v. දැන් ඉගෙන ගත්තා ආන්ත ප්‍රවේග සමීකරණය v0 සමානයි 2a වර්ග g ඝනත්ව දෙකෙහි වෙනස බෙදීම 9යි ඊටා කියලා. දැන් යම් අන්තිමම එක්කෙනා මේක තියරි අවසන් වෙන ඒ තමයි පොයිසෙල් සමීකරණය. ප්‍රැක්ටිකල් එකකුත් තියර කෙනෙක් මේ හොඳ. පොයිසෙල් සමීකරණය. පොයිසෙල් සමීකරණය කියන එක කියන්න කලින් මේකේ ඔයාලටම යම්කිසි පසුබිමක් පදනමක් කියලා දෙන්න. මම ගන්නවා තිරස්ව ආධාරක මත රැඳ වූ කේශික නලයක්. මට කේශික නලයක් ඇඳලා වැඩක් නැහැ නේ. ඔයාලට පෙන්නන්න බෑනේ. ඒ නිසා මම ලොකු නලයක් ඇඳලා. හැබැයි ඇත්තටම මේක කේශික නලයක්. හරිනේ. මම මේ කේශික නලය දිගින් L කියලා නෝට් කරගත්තා. මම මේක දිගේ කුඩා ද්‍රව ප්‍රවාහයක් ගමන් කරන්න සැලැස්සුවා. හරි. ඕන පැත්තකට ඒක උලක් නෑ. මම කුඩා ද්‍රව ප්‍රවාහයක් මේ පැත්තට ගමන් කරන්න සැලැස්සුවා. එතකොට මේ පැත්තේ තියෙන පීඩනය P1, එහා පැත්තේ තියෙන පීඩනය P2 නම් අපි දන්නවා කිසිම කොම්ප කිරීමක් හෝ තල්ලුවක් නැතුව ඒ වගේම මට්ටමේ ඇල බවක් නැතුව ඇලේට තිබ්බොත් ඉහළ තැන ඉඳලා පහළ තැනට ද්‍රවය ඉබේට ගලනවානේ. එහෙම ඇලගතියකුත් නැතුව ඒ වගේම පොම්පයකුත් නැතුව පේන්න නෑනේ. එහෙම නැතුව ද්‍රවයක් ගලාගෙන යනවා නම් ඒ ෂුවර් එකට වැඩි පීඩනයේ ඉඳලා අඩු පීඩනයට. එහෙනම් මගේ රූපයේ හැටියට P1 ප්‍රෙෂර් එක වැඩි P2ට වඩා. ඔන්න. පේනෝනේ. දැන් බලා ගන්න මේක තාම නියම මොකුත් කිව්වේ නෑ. දැන් බලා ගන්න මේකේ අලුත් භෞතික රාශියක් හඳුන්වලා දෙනවා. ඒ තමයි පීඩන අනුක්‍රමණය. පීඩන අනුක්‍රමණය. පීඩන අනුක්‍රමණය කියන්නේ පීඩන වෙනසක්. මේක හැටියට එක ලොකුයි. P1 රින P2.
එම පීඩන වෙනස අතර දුරට දරන අනුපාතය. ඔන්න. P1 වෙන P2 බෙදීම L. ඕකට කියන්නේ පීඩන අනුක්‍රමණය. හරි? පීඩන අනුක්‍රමණය. එතකොට මේ පීඩන අනුක්‍රමණය කියලා කියන්නේ මොකද්ද? සලකන ලද පීඩන වෙනසක් එම පීඩන වෙනස අතර දුරට දරන අනුපාතය. එහෙනම් මෙන්න ඒක අර්ථ දක්වලා තියෙනවා. දැන් බලමු පොයිසල් කියන විද්‍යාඥයා ප්‍රකාශ කළ තියෙන මොකද්ද කියලා. එයා කියන්නේ කුඩා අනවරත ප්‍රවාහයකින් තරලයක් ගලාගෙන යනවා නම් අනවරත ප්‍රවාහයක් කියන්නේ ඒකාකාර ලෙස ගමන් කරන තරල ප්‍රවාහයක් තියෙනවා නම් තත්පර එකකදී ගමන් කරන ලද ද්‍රව පරිමාව Q තත්පර එකකදී ගමන් කළ ද්‍රව පරිමාව Q සමානුපාතික වෙනවලු මෙන්න මේ පීඩන අනුක්‍රමණයට. ඉතින් මේ පීඩන වෙනස මම ගන්නවා කෙටියෙන් ඩෙල්ටා P කියලා. බෙදීම L අන්න. ඒ වගේම මේ කේශික නලයේ අරේ 4 වෙනි බලයට. මෙන්න ඒ වල 4 වෙනි බලය. හරිනේ? ඒ වගේම අදාළ ද්‍රවයේ දුෂ්‍රාවීතා සංගුණකයට. ඔන්න. මෙන්න මේ භෞතික රාශීන් තුනට අනුලෝම ලෙස සමානුපාතික වෙනවා කියලා තමයි හඳුන්වලා තියෙන්නේ. හරිනේ? ඔන්න. ඊටාට ප්‍රතිලෝම හොඳ ප්‍රතිලෝම අනුලෝම නෙවෙයි ප්‍රතිලෝම ගුණ කිරීම එක යට ඊට. ඔන්න. එහෙනම් නියමයක් විදිහට ප්‍රකාශ කරනවා නම් දැන් අපිට කියන්න පුළුවන් නියමය කොයි වගේද කියලා. කොහොමද? කේශික නලයක් තුලින් අනවර්ත ලෙස තරල ප්‍රවාහයක් ගලාගෙන යන විට පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාව. ඕකට තමයි කිව්වේ තත්පර එකක් තුල ගලන තරල පරිමාව කියලා. හරි? තත්පර එකක් තුල ගලන තරල පරිමාව. පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාව දෙකවර පවතින පීඩන අනුක්‍රමණයට නලයේ අරේ 4 වෙනි බලයටත් අනුලෝම ලෙස සමානුපාතික වන අතර තරලයේ දුෂ්‍රාවීතා සංගුණකයට ප්‍රතිලෝම ලෙස සමානුපාතික වේ. ඔන්න. මේක තනි පදයක්. මේක දෙකට කඩලා අර්ථ දැක්වීමේදී කියන්න එපා. හොඳේ පීඩන අන්තරයටත් නලයේ අරයටත් කියලා නලයේ දිගටත් කියලා වෙනම කඩන්න බෑ ලකුණු නෑ. මේක තනි පදයක්. අන්තිම පාර. පොයිසල් සමීකරණය කියලා හවුවොත් ලියන්නේ මොකද්ද? කුඩා අනවරත ශීඝ්‍රතාවයකින් අනවරත කියන වචනේ වැදගත්. ඒ කියන්නේ නොවෙනස් වන වේග වලින් ගමන් කරන්නේ. අනවරත ශීඝ්‍රතාවයකින් තරලයක් ගලා යනවා නම් තත්පර එකකට ගිය තරල පරිමාව පීඩන අනුක්‍රමණයට නලයේ අරේ 4 වෙනි බලයටත් අනුලෝම ලෙස සමානුපාතික වන අතර ගලා යන තරලයේ දුෂ්‍රාවීතා සංගුණකයට ප්‍රතිලෝම ලෙස සමානුපාතික වේ. ඔන්න. දැන් අපිට මේකත් සමීකරණයකට හරවන්න පුළුවන් නියතයකින් වැඩි කරලා. නියතය තමයි 5 බෙදීම 8 කියන එක. ඔන්න. ඊටු ටික අපිට එනවා නිකම්ම ඩෙල්ටා P A වල 4 බෙදීම ඊට මෙන්න තිබිච්ච L. එහෙනම් දැන් මේක මම ලියනවා ඔක්කොම එක පෙළට Q කියන්නේ 5 ඩෙල්ටා P A වල 4 බෙදීම 8යි ඊට L. මෙන්න සමීකරණය. මේ තමයි අවසන් සමීකරණය. හරියට මේ සමීකරණ මතක තියාගන්න අපි වඩාත් සංවේදීව මනින්න ඕන නලයේ අරය. ඇයි එක චූටි මිස්ටේක් එකක් වුණත් ඒක 4 වෙනි බලයට නැන් වෙනකොට ඒ වැරද්ද සුවිශාල වැරද්දක් බවට පත් වෙනවා. ඒ නිසා මතක ඇතුව නලයේ අරය මනිද්දී බොහොම සෙන්සිටිව් හරියටම ගන්න වග බලා ගන්න. හරිනේ? ඒක තමයි මෙතන කතා කරන්න තියෙන එකම කාරණාව. අනිත් දේ තමයි සමහර ළමයි මතක තියාගෙන ඇති L කියන්නේ නලයේ දිග කියලා. ඒක සම්පූර්ණ වැරද්දක්. හොඳේ? අපි පීඩනය මනින්නේ නලයේ දෙපැත්තේ නම් පීඩනය මනින ලක්ෂ දෙක අතර දුර කියන්නේ ඉබේටම නලයේ දිග. එහෙම නැතුව හදිස්සිය හරි ගානකදී ඔයාලට නලයේ හරි මැද ගන්න සිද්ධ වුණොත් එතකොට මනින්නේ මේ දෙක නම් පීඩන විදියට ඔයාලට නලයේ අරය පාවිච්චි කරන්න බෑ. ඔයාලට ගන්න වෙන්නේ පීඩනය මනින ලක්ෂ දෙක අතර දුර හරියටම නලයේ දිගින් භාගයයි. ඒ නිසා වැරදි විදියට මතක තියාගන්න එපා. L කියන්නේ නලයේ දිග නෙමෙයි. L කියන්නේ පීඩනය මනින ලක්ෂ දෙක අතර පවතින දිග. අන්න ඒක මතක තියාගන්න. එහෙනම් මෙන්න පොයිසල් සමීකරණය, එහෙනම් ස්ටෝක් නියමය, පොයිසල් සමීකරණය, නිව්ටන්ගේ දුෂ්‍රාවීතා නියමය ඇහුවොත් කියන්න කටපාඩමේ තියෙනවා. මේ තමයි සම්පූර්ණ දුෂ්‍රාවීතාවයේ 100% පවතින තියරි. ගණන් වලින් තමයි ඉතිරි දේවල් බලන්න ඕනේ. ගණන් එකත් අද දවස් තුලම සමහරට අප්ලෝඩ් වෙන්න පුළුවන්.
හැබැයි තියරි නම් සම්පූර්ණයෙන් ලැබෙනවා මුළු පාඩමේම. ඒ නිසා චූටි ෂෝට් නෝට් එකක් ගොඩනගා ගන්න. එහෙනම් මේ කොටස නිමයි.